සුබ දවසක් වේවා සියලු දෙනාටම. සියලු දෙනාම ඉතාමත් ආදරෙන් පිළිගන්නවා අපේ Healing with Knuckles YouTube channel එකට. අපි ඇත්තටම මේ අද දවසේ මේ පොඩ්ඩක් Knuckles කැලේ ඇතුළට ආවා ඉවස්ටන් වල. ඇවිල්ලා අපි පොඩ්ඩක් මේක ඇතුලේ දේවල් පොඩ්ඩක් බලනකොට අපිට හම්බුණා පොඩි ශාකයක්. අපි මේ Knuckles කැලේ තියෙන හොඳ දේවල් වලින් අපිට ගන්න පුළුවන් දේවල් ගැන තමයි අපි කතා කරන්නේ. ඉතින් මේ Knuckles කැලේ මේ හොඳට අවුව තියෙන තැන්වල අපිට සුලභව දකින්න හම්බුණා මේ හීම්බෝවිටියා කියන ශාකය. ඉතින් අතරම මේ දවස්වල හීම්බෝවිටියා ශාකය ගැන ගොඩක් කතා වෙනවා. මේකේ තියෙන ಗುಣ සහ මේක කොහොමද පාවිච්චි කරන්නේ මොන වගේ දේවල් වලටද කියලා. ඉතින් අතරම වෛද්‍ය විද්‍යාත්මකව බටහිර වෛද්‍ය විද්‍යාත්මකව මේ ගැන එක රිසර්චස් කරලා තියෙනවා. නමුත් මේක ඖෂධයක් විදිහට තාම පාවිච්චි කරන්න කියලා නිර්දේශයක් ලැබිලා නැහැ. නමුත් ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ ප්‍රතිකාර වලට පාවිච්චි කරනවා. නමුත් නිල නොලත් විදිහට බටහිර වෛද්‍යවරු උනත් අපිට ආරංචි වෙනවා මේ හීම්බෝවිටියා ශාකය අක්මාවේ තියෙන අසනීප සඳහා පාවිච්චි කරන්න උපදෙස් දෙනවා කියලා. ඉතින් හීම්බෝවිටියා ශාකය අපි පොඩි අතු කීපයක් ගත්තා. අපි මේක කොහොමද අපේ ආහාරයක් විදිහට පාවිච්චි කරන්න කියන එක තමයි අද අපි බලන්නේ. ඒ වගේම මේ හීම්බෝවිටියා ශාකයේ තියෙන ಗುಣ පිළිබඳව කිව්වොත් අපි ඇත්තටම බලපුවාම මේක ගොඩක් වෙලාවට මේ අක්මාවේ සෛල විනාශ වෙලා තියෙදි ෆැටි ලිවර් තියෙන අයගේ එහෙම නැත්නම් අක්මාවේ එන්සයිම නරක තත්ත්වයට පත් වෙලා තියෙන අයගේ එම රුධිරය නැවත පරීක්ෂණ නැවත හොඳ තත්ත්වයට ගෙන්න ගන්න පුළුවන් ඖෂධයක් විදිහට මේක කතා වෙනවා. ඒ වගේම මේක ඇන්ටි ඔක්සිඩන්ට් එකක් විදිහට ඇන්ටි ඔක්සිඩන්ට් ගුණ තියෙන ඖෂධයක් විදිහට ප්‍රචලිතයි. ඇන්ටි ඔක්සිඩන්ට් ගුණය නිසා මේක අර පිළිකා ශෛල ඇතිවීම වළක්වන්න හොඳ ඖෂධයක්. ඒ වගේම මේකේ රුධිරයේ සීනි මට්ටම පාලනය කිරීමටත් සුදුසු ඖෂධයක් විදිහට කියවෙනවා. ඉතින් අපි ලොකු දේවල් කරන්න නෙමෙයි යන්නේ. අපි පොඩි විදිහට මේ හීම්බෝවිටියා ශාකයෙන් අපි අතු කීපයක් ලබාගෙන අපි මේකෙන් කැඳ එකක් හදන්න ඖෂධීය කැඳ එකක්. මේ ඒ සඳහා අපි පොඩි බඩු ටිකක් ගෙනාවා. ඒකට අවශ්‍ය ඉන්ග්‍රීඩියන්ට්ස් මොනවද කියලා මම පෙන්නන්නම්. හීම්බෝවිටියා ශාකයේ දලු තමයි මේ කැඳ වලට සුදුසුයි කියලා කියන්නේ. ඒ වගේම අපි කැඳ එකක් හදාගන්න හොඳ මේ හාල් ටිකක් හොයාගත්තා. මේ කළු හීනටි හාල් දේශීය සාල් එකක්. ඒ වගේම ලුණු තියෙනවා, සුදු ලුණු ටිකක් තියෙනවා. ඒ වගේම ඉඟුරු කෑල්ලක් තියෙනවා. අපි මේකේ තවත් ඖෂධීය ගුණය වැඩි වෙන්න කරපිංචා ටිකකුත් එකතු කරන්න කියලා හිතුවා.
හීම්බෝවිටිය කියපුවාම මේක ගැන බටහිර වෛද්‍ය විද්‍යාවේ ගොඩාක් රිසර්ච් කරලා නැහැ ඇත්තටම ගොඩාක් ප්‍රමාණයක් ඖෂධයක් විදිහට. මොකද මේක බටහිර වෛද්‍ය විද්‍යාවේ අපි බෙහෙතක් විදිහට පාවිච්චි කරන්නේ නැහැ. නමුත් දැන් මේකේ රිසර්චර්ස් කරන්න පටන් අරන් තියෙනවා. ඉතින් නමුත් මේක මං හිතන්නේ ආයුර්වේද ප්‍රතිකාර වල ගොඩක් අක්මාව අසනීප තියෙන ලෙඩුන්ට මේ හීම්බෝවිටිය ප්‍රතිකාරයක් විදිහට පාවිච්චි කරනවා. ඉතින් අපි මේක අපි අතර මේකේ බටහිර වෛද්‍ය විද්‍යාවෙන් ඉස්සරහට මේක ගැන හොයාගනි. අය කරලා තියෙන රිසර්චර්ස් කීපයක් මම බැලුවා. ඒවල තියෙන ඇත්තටම මේක ඇත්තටම මිනිස්සුන්ට නෙමෙයි මීයන් සම්බන්ධ කරලා මීයන්ගේ අක්මාවට ඒක පැටි ලිවර් තත්ත්වයට පත් වෙන විදිහේ ක්‍රමයක් පාවිච්චි කරලා පස්සේ මීයන්ට මේ හීම්බෝවිටිය විෂ ලබා දීලා තියෙනවා. මිලිග්‍රෑම් ගානක් නියමිත. ඒකෙදි දැකලා තියෙනවා ඒ යම් කාලයකට පස්සේ ඒ මීයන්ගේ ෆැටි ලිවර් තත්ත්වය වගේම අර අක්මාවේ එන්සයිම්ස් වල වැඩිවීම යථා තත්ත්වයට පත් වෙන බව රිසර්චර්ස් වලින් හොයාගෙන තියෙනවා. ඉතින් හරි රිසර්ච් එකක් බටහිර වෛද්‍ය විද්‍යාවේ මේ පිළිබඳව මිනිසුන් යොදාගෙන කරලා නැහැ. නමුත් අපි දකිනවා දැන් බටහිර වෛද්‍යවරු උනත් හරි විදිහට ප්‍රෙස්ක්‍රයිබ් නොකරත් අක්මාවේ ප්‍රශ්න තියෙන ලෙඩුන්ට හීම්බෝවිටිය යම් මාත්‍රාවකින් පාවිච්චි කරන්න කියනවා අපි අහලා තියෙනවා. ඉතින් අපි බලන්නේ ඇත්තටම මේ නගස් කඳුවැටි ඉඳන් අපිට මේ ස්වභාවිකව හොයාගන්න පුළුවන් වෙන මේ සාකෙන් අපිට අද කැඳ එකක් හදන්න. ඉතින් අපි රිලැක්ස් එකේ මේ පරිසරයේ ඉඳන් නිදහස් පරිසරයේ ඉඳන් මේ වතුර පාරේ ඉඳගෙන මේ වතුර වලින්ම අපි කැඳ එකක් හදන්න තමයි හදන්නේ. ඉතින් බලමු අපි. අපේ සහල් එක සහ මේ ඉඟුරු සුදුලුණු දාලා අපි ගොඩක් වෙලා දැන් විනාඩි 10ක් 15ක් විතර මේක බොයිල් වෙන්න තියලා තියෙන්නේ. මේක හාල් එක හොඳට තැම්බෙන්න ඕන. එතකන් අපි තව ටිකක් මේ ගින්දර ටිකක් අඩු කරලා වහලා තියමු. හීම්බෝවිටිය මලක් හොයාගන්න පුළුවන් වුණා. මේ දම්පාට මලක් තියෙන්නේ. අනිත් එක දැන් මේ වෙද්දි ලංකාවේ ලොකුම හෙල්ත් ප්‍රොබ්ලම් එකක් වෙලා තියෙනවා මේ ෆැටි ලිවර් කියන එක. අපි ඇත්තටම මේ පොඩි ළමයෙක්ගේ මේ වෙන ප්‍රශ්නයකට
බඩේ අල්ට්‍රසවුන්ඩ් ස්කෑන් එකක් කරත් මේ අවුරුදු 10ක ළමයෙක් ගියුණත් සමහර වෙලාවට ෆැටි ලිවර් ග්‍රේඩ් 1 කියලා එනවා. ඉතින් මේ ෆැටි ලිවර් කියන්නේ මොකද්ද? මේ අක්මාවේ තෙල් තැන්පත් වීම. ඉතින් ඒක ඇත්තටම ෆැටි ලිවර් ග්‍රේඩ් 1, ග්‍රේඩ් 2 ඊළඟට ගියපුවම ග්‍රේඩ් 3 තවත් තදට තෙල් තැන්පත් වෙලා ඊට පස්සේ සිරෝසිස් තත්ත්වයට පත් වෙන්න පුළුවන්. ඉතින් මේ ෆැටි ලිවර් කියන එක හැදෙන්නේ කොහොමද කියන එකත් අපි බලන්න ඕන. දැන් මේ අලුත් ආහාර රටාවත් එක්ක මේ පොඩි ළමයින් ඉඳන්ම ෆැටි ලිවර් කියන තත්ත්වය එන්න හේතුව තමයි දැනට තියෙන මේ ආහාර රටාව. ආහාර රටාව මේ ෂණික ආහාර වගේ දේවල් අපි ගොඩක් පාවිච්චි කරනවා. ඒකෙදි ඔයගොල්ලෝ ගොඩක් සැලකිලිමත් වෙන්න එළවලු තෙල් එහෙම නැත්නම් ෆාම් ඔයිල් එහෙම නැත්නම් මාගරින් වර්ග එකතු කරලා තියෙන කෑම වලින් අපේ මේ liver එකට ගොඩක් තෙල් තැම්පත් වීම සිද්ධ වෙන්න පුළුවන් කියලා හොයාගෙන තියෙනවා. ඉතින් අපි ගොඩක් වෙලාවට මේ ෂණික ආහාර බිස්කට්ස් වර්ග ඒ වගේම බේකරි අයිටම්ස් ඒ වගේ දේවල් පාවිච්චි කරන එකත් එක්ක අපේ මේ ෆැටි ලිවර් කියන තත්ත්වෙ මේ කුඩා දරුවන් ඉඳන්ම ඇති වෙන්න පුළුවන්. හරි දැන් මේ වෙද්දි මේකේ තියෙන මේ අපි දාපු හලුහි නැටි හාල් එකයි ඉඟුරුයි සුදුලුයි හොඳට තැම්බිලා තියෙනවා. අපි ඒකට පොල් කිරි ටිකක් එකතු කරලා අන්තිමටම තමයි හිම්බෝටිය ජූස් එක දාගන්න. ඒක ගොඩක් වෙලා නටවන්න නැතුව බොන්න තමයි අපි හිතුවේ. අපි ලුණු ටිකකුත් එකතු කරගමු. ඒකම පොල් කිරි අපි ටිකක් ගත්තා. පොල් කිරි ටික මේකට එකතු කරමු. දැන් ඇත්තටම මේ පොල් කිරි එකතු කරා අපි. පොල් කිරි දැන් නටන හොඳට. අපි දැන් ඒකට අපි ගත්ත හීම්බෝ හිටියා යුෂයක එකතු කරන්න යන්නේ. අපි මේක ගොඩක් වෙලා නටවන්නේ නැහැ. අපි හිතනවා මොකද ගොඩක් වෙලා නැටෙව්වොත් මේකේ තියෙන ඖෂධීය ගුණය නැති වෙයි කියලා. මේක අපි පොඩි වෙලාවක් තියලා බුබුලක් දෙයක් කෙනකොට ඔෆ් කරගන්න තමයි හිතුවේ. හරි ඔයගොල්ලන්ට පේනවා මෙතන මේ පොඩි බුබුලක් එනවා. අපි මේක වැඩි නටන්න දෙන්නේ නැහැ. මේක මම අපි මේක බා ගන්නවා. ගෑස් එක වහගත්තා. ඊට පස්සේ මේක හැඳි ගා ගන්නවා අපි. ඒ වගේම ඉතින් කෑම වර්ග මේ ෂණික ආහාර වගේම තමයි අධික විදිහට ඇල්කොහොල් භාවිතය. ඒකෙනුත් අපේ මේ අක්මාවේ ගොඩක් වෙනස්කම් වෙන්න පුළුවන්. ඉතින් මේක අපිට ඒ කියන්නේ මං හිතන්නේ කැඳ එකක් විදිහට සතියකට සැරයක් විතර ගන්න පුළුවන් නම් මේකේ ප්‍රතිඵල එනවා කියලා කියවෙනවා. අපිත් දැන් මේ කරලා බලන්න යන්නේ අපේ ලේකක් ඉස්සෙල්ලා චෙක් කරලා අපේ අක්මාවේ එන්සයිම SGPT SGOT කියන බ්ලඩ් රිපෝට් එක දැන් තියෙන අගයත් එක්ක බලලා ඊළඟට අපි මාස 3ක් විතර මේ කැඳ එක පාවිච්චි කරලා අපි පොඩි පරීක්ෂණයක් විදිහට පොඩි රිසර්ච් එකක් විදිහට මේක කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා දැන් අපේ SGPT OT අගය කීයද කියලා ඉදිරිපත් කරලා මාස 3ක් මේ කැඳ එක පාවිච්චි කරලා සතියකට සැරයක් අපේ ලේක කොහොමද හොඳ පැත්තට යනවද ඊට පස්සේ බඩේ ස්කෑන් එකක් කරලා ඒකේ ෆැටි ලිවර් තියෙනවා නම් ඒකේ ඒක යථා තත්ත්වයට පත්වීමක් වෙනවද කියන එක අපිට බලන්න පුළුවන්. අපි ඒකත් මේ ගමන්ම කරලා බලමු.
ඊළඟට අපි කැඳයක බොන්න ගෙනවා මේ ලග්ගල ප්‍රදේශයේ අපිට මේ නකල්ස් එහෙම නැත්නම් රිවර්ස්ටර්න් ආශ්‍රිතව හොයාගන්න පුළුවන් වෙන ආහාරයක්. ඒක තමයි කිතුල් හකුරු. මේ ප්‍රදේශයේ ගොඩක් කිතුල් ගස් තියෙනවා. ඒ වගේම කිතුල් වලින් රාමැදීම වගේ කර්මාන්ත සිද්ධ වෙනවා. ඒ කිතුල් වලින් හකුරු සෑදීමකුත් මෙහෙ කරනවා. ඉතින් ඇත්තටම ගොඩක් වෙලාවට හකුරු ගත්තාම ගොඩක් සීනි කලවම් කරපු හකුරු තමයි තියෙන්නේ. නමුත් මේ ප්‍රදේශයේ තියෙනවා නියම කිතුල් හකුරු. ඔයගලන්ට පුළුවන් බලන්න මේක අපි මේ සාමාන්‍ය කාමර උෂ්ණත්වයේ තියාගන්නකොට මේ හකුරු එක දිය වෙනවා. ඉතින් ඒක අපි හිතනවා මේක හොඳම හකුරු එකක් වෙන්න ඇති කියලා. මම ළඟට කරලා පෙන්නන්නම්. මේ හකුරු එක අපිට පුළුවන් මේ විදිහට එකම මේක දිය වෙනවා. හරි අපි කැඳේක හදාගත්තා. මේකත් අපි නැචරල් විදිහටම බොන්න යන්නේ. කිතුල් හකුරු කෑල්ලක් එක තමයි බොන්නේ. බීලා බලමු. චියර්ස්. මේක මේ කොල කැඳ එකක් වගේ තමයි. මේ පොඩි ඇඹුල් රහක් තියෙනවා. බොන්න අපහසුයක් නැහැ. ටේස්ට් එක හොඳයි. try කරලා බලමු. සමීර කියන්න බලන්න කොහොමද අපි ඉම්බෝඩියා කැඳේ කියලා. මාත් කලින් බීලා නැහැ. අද තමයි බොන්න යන්නේ. බලමු බීලා. ඇත්තටම රසයි. බොන්න පුළුවන්. ඕගොල්ලොත් බීලා බලන්න.